ඉතින් 2024 A-level result එක බලාපොරොත්තුෙන් ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ result එක අවුරුද්දට කලින් එයිද? අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරලා තියෙන නිවේදන මොනවද? මේ වෙද්දි paper markings, practicals වගේ දේවල් සම්පූර්ණයෙන් ඉවරද? ඇත්තටම result එන්නේ කවදා වගේද? කියන ප්‍රශ්න වලට මේ වීඩියෝ එකෙන් ඔයාලට උත්තර හම්බෙයි. ඉතින් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම වීඩියෝ එක skip නොකර අපිත් එක්ක රැඳිලා ඉඳලා ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් අපිත් එක්ක බෙදාගන්න කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා මේ වගේ හැම දෙයක්ම ගැන දැනුම් බෙදා ගන්න වීඩියෝස් දෙකටම නරඹන්න දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ දවස්වල ප්‍රචාරය වෙන නිවුස් එකක් තියෙනවා මේ සතිය ඇතුළත රිසල්ට් එනවා කියලා. ඉතින් මේ වෙද්දි අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා තවමත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයක් ඔවුන් ප්‍රකාශයට පත් කරලා නැති බවට. ඉතින් ඒ වගේම තමයි තවමත් සමහර විෂයන් වල ප්‍රැක්ටිකල්ස් පවා හරියට ඉවර කරලා නැහැ. ඉතින් පේපර් මාර්කින්ස් පෙබරවාරි මැද වෙද්දි ඉවර වුණාට ප්‍රැක්ටිකල්ස් ඉවර කරගන්න බැරි වුණ නිසා රිසල්ට් එක කොහොමත් මේ සතිය ඇතුළත නිකුත් වෙන්න විදියක් නැහැ. සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින් කොහොමරි ප්‍රතිඵල නිකුත් කරන්න ලොකු උත්සාහයක් දරනවා කියලා කිව්වට ගොඩක් වෙලාවට රිසල්ට් එද්දී අවුරුදු 5 වෙයි. මොකද කියනවා නම් ප්‍රැක්ටිකල්ස් වල ලකුණු එකතු කරලා ෆයිනල් රිසල්ට් එක ගන්න පොඩි කාලයක් යන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඔයාගේ යාළුවෙකුටත් වටී කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. මේ වගේ හැමදේම ගැන දැනුම් බෙදෙන වීඩියෝස් දිගටම නරඹන්න දැන්ම අපි subscribe කරලා එකතු වෙන්න.